දියවැඩියාව තියෙන අයට සීනි අගුණයි කියලා දැනදැනත් ඇයි ඒ අයටම මේ තරම් දරුණු විදිහට සීනි කන්න හිතෙන්නේ? මේක ඇත්තටම ඔයාගේ හිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ලොකු අභිරහසක්. අපේ ඇඟේ සෛල හරියට පුංචි ගෙවල් වගේ. ඒ ගෙවල් වල දොරවල් ඇරලා සීනි ඇතුලට යවන්න ඕනේ කරන යතුර තමයි ඉන්සියුලින්. හැබැයි දියවැඩියාවේදී එක්ක මේ යතුර නැහැ. නැත්නම් ඒකෙන් දොරවල් ඇරෙන්නේ නැහැ. දොරවල් ඇරෙන්නේ නැති නිසා රුධිරයේ ඕනෑතරම් සීනි තිබ්බත් ඒවට සෛල ඇතුළට යන්න බෑ. එතකොට සෛල මොලේට කෑ ගහලා කියනවා අඩෝ අපිට කෑම නැහැ. අපි මැරෙන්න යනවා. ඉක්මනට මොනවා හරි පැන් රස දෙයක් කාපන් කියලා. අන්න ඒකයි දියවැඩියාව තියෙන කෙනෙක්ගේ ලේවල සීනි මට්ටම අහස උසර තිබ්බත් එයාට තව තවත් පැණි රස කන්නම හිතෙන්නේ. ඇත්තටම එයාගේ සෛල බඩගින්නේ ඉන්න නිසායි ඒක වෙන්නේ.